ඒක ඇති නේ. පිටිනි පැත්තෙන් ගිහලා පඩිපෙලෙන් බයිනවා මෙතන අයිනෙන් බයිනවා. මෙහෙම බයි. මෙහි අර ඔව් අද අපි අලගල්ලේ හයික් කරන ලෑස්ති වෙන්න යන්නේ. කට්ටිය ඉන්නව වෙනවද? අපි අද නයිට් කැම්ප් එකකට යන්නේ. දැනට ඉන්නවා කීයද? 1 2 3 4 5 6 දෙනෙක් ඉන්නවා. දැන් තමයි පටන් ගත්තේ මෙහෙන්. දැන් විලාව කීයද? මගේදී බල්බ් තුනක් සෙට් වෙන්න දෙනවා. 3:14යි. මගින් බල්බ් තුනක් සෙට් වෙන්න තියෙනවා. පැය දෙකමාරක විතර ගමනක් තියෙන්නේ උඩට යනකම්. මගේ දිතක හම්බෙ වුණේ. රහස් වචන බල්බ්. මේක රෝඩ් දුවන්නේ මෙහෙර ඉන්නේ නේද? මෙතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. අපි උනාට ගොඩක් නැවතින්න දෙන්න ඕනේ. ඔව් ඒක තමයි. ප්‍රෙස් කරන්න වෙන නිසා. කට්ටියට දැම්ම ඉඳන් මහන්සි වගේ. තාම ෆාම් වලට ගියෙත් නෑ නේ. අපි ප්ලාස්ටික් එකක් දිනවා කවන්නේ මොකක් හරි ඉතින් මේ ප්ලාස්ටික් එක මාවට කියන්නේ ඉතින් අයියෝ එතන අරගෙන දාමු. පාරපුරේ ඉන්න මේ සානිද්දා දුන්නේ එහෙම නෝ ඔක්කොලා. පාටි මහින්ද්‍රාගේ පිටි කඩිය කිව්වා අපරා ගානකට සල්ලි අපරාධයි. අර තියෙන්නේ අලගල්ලේ කන්ද. දැන් අපි ෆාම් වලට ඇවිල්ලා ඉන්නේ. එතන ඉඳන් සාමාන්‍යයෙන් තියෙනවා ටිකක් දුර යන්න තියෙන කිලෝමීටර් 3ක් විතර වගේ තියෙන උඩට යන්න. කට්ටිය ඉතින් හැමීට යනවා. බලමු කොහොමද අපේ නයිට් කැම්පින් එක කොහොමද කියලා. මීට කලින් අපි vlog එකක් ගෙනල්ලා නැහැ අලගල්ලේ නයිට් කැම්පින් එක ගැන. බලමු අපි. ඇත්තම කිව්වොත් ලස්සන පරිසරයක් මෙතෙන් ආපහම මාරම ලස්සනයි. කඳු ටිකක් පේනවා මෙහාට. අම්බුලුවා පේනවා. එතකොට හන්දාන පේනවා. තව නකල්ස් කඳු ටික පේනවා. බලමු උඩට ගිහිල්ලා කොහොමද තව වටේ ටික බලා ගන්න පුළුවන්. අපි යන් උඩට එනවා. මෙතනින් තමයි කන්ද පාම වල පටන් ගන්නෙ. මෙතන ඉඳන් සාමාන්‍යයෙන් කිලෝමීටර් 3ක් විතර උඩට යන්න ඕන. අපි කැම්ප් කරන තැනට. මෙතන දාලා තියෙන පොඩි ස්තරයක්. මේක ඇවිල්ලා සංරක්ෂිත වනාන්තරයක්. ඒ කියන්නේ රජයට තමයි මේක අයිති. මෙතනින් පටන් ගන්න අපි දැන් යනවා. එහෙනම් මම අයින් වෙනවා. පාරවල් ඉස්සර. ඒ පාරන් දෙන්නේ. මාර ඇඩ්වෙන්චර් ගමන. ටිකක් මහන්සි. බයික් එකට ફોකස් කරාම විශ්ලේෂ වෙනවා. ආයි. මේ කොටෙන්ඩ් එකක් තියෙන එක. ආයි. මගේ විශ්ලේෂ. මෙතනින් ඇතුළේ නේ. ඕනේ. ඔව්. කිලෝමීටරයක් විතර දැන් ඇවිල්ලා ඉල්ල.
අපි පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න නතර වුණා. එක දෙයක් කියන්න තියෙනවා. මොකද මේ කට්ටිය ඇවිල්ලා මෙතන මේ කෑම කාලා විනාශ කරලා ගිහිලා තියෙනවා. ඒක තමයි පොඩ්ඩක් දුක හිතෙන දෙයකට තියෙන්නේ. ඔයාලත් එනවනේ ඉතින් ඇවිල්ලා කාලේ වෙලා පොලිසියෙන් අනම්මනම් තියනවා නම් අරන් යන්න. මොකද පරිසරය විනාශ කරන්න එපා. මොකද තව කවුරු හරි આવොත් මේව දැකලා වෙලා යාලට එපායි. එච්චරයි ඉතින්. මොකද අපි දැන් ඇවිල්ලා ඉන්නේ හන්දේ භාගයක් විතර. කට්ටිය එනවා. අපි දැන් කැම ටික කාලා තජුට්ටින් ආයේ යන්න පටන් ගන්නවා. හරි අපි එහෙනම් හම්බෙමු මගෙද. අපි කෑම කාලා ආයෙත් පටන් ගත්තා ගමන යන්න. දැන් වෙලාව ඇවිල්ලා 4:26යි. තව එකමාරක් විතර යනවා සාමාන්‍යයෙන් කන්ද උඩටම යන්න. අපි උඩට ගිහිල්ලා පොඩ්ඩක් බලනවා view එක බලලා එල්ලා කැම්පින් කරන්න පටන් ගන්නවා. ගොඩක් මහන්සි ඉතින් කන්දක් නැගිනවා කියන්නේ අමාරුයි. ඒ වගේම කියන්න ඕන මොකද පරිසරය මාරම ලස්සනයි. ඒ වගේම ගොඩක් කට්ටිය ඇවිල්ලා එල්ලා විනාශ කරලා ගිහලා දිනවා සාමාන්‍ය බෝතල් කුඩු කරලා. එතකොට පොලිසියෙන් දාලා ඒ වගේ දේවල් කරලා දිනවා. කියන්න තියෙන ඉතින් ආවට කමන්නේ පරිසරය විනාශ කරන්න නැතුව ඔයාලගේ අතල්ලයක් අරගෙන මෙතනින් යන්න කියලා. අපි දැන් කන්දේ සාමාන්‍ය භාගයක් විතර වගේ ඇවිල්ලා තියෙනවා. තාම මාන කැලයක් තියෙන කියන මෙතන අපි දැන් ඉන්නේ කැලේ මැද වගේ. සාමාන්‍ය ටික උඩට යනකොට මාන කැලයක් හම්බ වෙනවා. හරි. ඒ ටිකට යනකොට තමයි ඉතින් ටිකක් බලාගෙන මොකද සත්තු සර්පයෝ ඉන්නවා. රයිට් අපි උඩට ගිහිල්ලා හම්බ වෙනවා. හමු. යම් කට්ටියට මහන්සි වගේ විවේක නොගෙන ගියොත් එහෙම චින්තකය අතර දෙයක සිද්ධ වෙන්නේ කරපිට පල්ලෙහාට ගෙනියන්නේ. මොකද්ද මේක ගැන කියන්න තියෙනවද? ඇත්තටම ගමන ඉතාම සුන්දර ගමනක්. අපි ඉතින් පටන් ගත්තේ සෑහෙන පොඩ පරක් වෙලා. නමුත් ඉතින් අපි 3:00ට අමාරුදී අපි කරුණා කරන පටන් ගත්තා. ඉතින් දැන් අපි ගමනේ භාගයක් දුර ඇවිල්ලා තියෙන්නේ. තව කිලෝමීටරයක් කමාරකින් අපි අපේ ගමනාන්තය බලා පිටත් වෙනවා. රයිට් ඔන්න අපි මානව කැලේට ලං වුණා. මෙතනින් එහාට තියෙන්නේ මාන කැලයක්. දැන් ඉතින් පොඩ්ඩක් අමාරුයි මේ. ඔව්. ඊයේ බිම්මල් සමෝසයකද හොඳ අයිස්ක්‍රීම් කෝන් එකද හොඳ? අයිස්ක්‍රීම් කෝන් එක හොඳයි නේ. බිම්මල්? ඔව්. මෙතනින් එහාට යනකොට ඉතින් පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ. මොකද සර්පයෝ හාවෝ සත්තු ටිකක් ඉන්නවා. ඔයාලා අපේ ගීපාර වීඩියෝ එකෙන් බලන්න තිය අලගල්ල කන්දේ මේ ටික කොහොම තිබ්බේ කියලා. මොන විදිහටද තමයි තියෙන්නේ. ඇත ලස්සන ගියෝ කප් වෙනවා. හයිට් අපි මෙතනින් මොකද නතර වුණොත් එහෙම ටිකක් අමාරුයි. ඔන්න දෙන්නන්න මේ තියෙන්නේ. ඔන්න ඔය කැලේ අසින් තමයි කන්දුරට යන්න තියෙන්නේ. මෙතන බ්‍රේක් එක ගන්න. Ada kelas deh pun nih. Ada di duduk deh kali. Kamu
කෙලින්ම කන්දනේ එල්ලි ගහක් වෙනවා වදින්න කම අදින් තව කනවා වෙරින්නේ පල්ජි වගේ අට්ටිය කලිදාන තම පල්ලෙ ලෝකෙ ගැට්ටට ගියා වගේ තමයි. මොකද කියන්නේ රංග? තම කියනවනේ අරම දුෂ්කර ගමනකින් පස්සේ පොඩි විවේකයක් ගන්න අපි ආවා. ඉතාම සුන්දර විවේකයක් තියෙන තැනකට. අපේ තව කට්ටියක් පල්ලේ යනවා. මෙන්න මේ හරි. එයාලනකන් ඉතින් අපි මෙතන පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න කියලා හැසුනේ. තව තියෙනවා මීටර 100ක් විතර උඩට අන්න අතන පේන තැනට අපි යන්න ඕනේ සිංහකට තියෙන තැනට. අපි කලින් වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති මෙතන කට්ටිය කොහොමද නැංගි කියලා. බලමු අපි එතෙන්ට ගිහිල්ලා. Actually, here you can see the climate is blowing the wind. ආදි. කාටද ගන්න පුළුවන්. මට තමයි. ඔන්න අපි කන්ද උඩටම ඇවිල්ලා තියෙන්නේ. මට ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? ඕ යාළුවනේ. ඒ පොර නැති වුණානේ. අර ගලින් නම් DJ මකපස්. DJ අමරබන්දු. මොටා උඩු. ඉරම්බුලා පරෙල්ලා ඉරම්බුලා ඉරම්බුලා අද ගාගත්තා කන්ද උඩටම ආව දැන්. මාරම ලස්සනයි. හිතා ගන්න බැහැ මෙතන ආපහු නිකන්. මොකක්ද ඒක කියන වචනයක් ඉන්නේ? That's very fast views. Yes. Hah? Sri Lanka? apa yang dia kan? Marhul. Iya. Oh. Ini betul mah. කන්දේ උඩම තැන සිංහකට තියෙන මෙතන. අපි අද එතෙන්ට යන්න වෙන්නේ නැහැ මොකද ගියොත් ටයිම් මදි වෙනවා අපිට කැම්ප් කරන්න. ඒ නිසා අපි
කන්ද වටින් යන්න හිතාගන්නේ. හෙට උදේ අපි උතෙන් එනවා. ඒ ටයිම් එකට ඉතින් වීඩියෝ එකක් ගන්න පුළුවන්. එයි සාමාන්‍ය ඉගෙන ගන්න ටයිම් එක. ඒ මොකක්ද කියන්නේ? බෑග් ගිජු පැක් ගන්නවා. මේ සෙල්ෆි එකක් ගනින් මේ ඔක්කොමයි අරකයි වෙන්නේ. ඉන්න. අර පැත්තේ ඉර එක ගන්න පුළුවන් ඒත් දන්නේ. ඉර පේනවා මල්ලි. නෑ ඉර පේන්නේ. ඉර පේන්නේ. ඉර පේන්නේ. ඒකට සෙල්ෆි. අපි මේ ඕන තරම් මේ වගේ ආශ්‍රය කරලා තියෙන ඒයගේ නෙවෙයි වැඩේ. අපි බැච් එකේ සිටිය බාලසූරි කෙනෙක්. සුදුහල් දිනුවන් දිනුවන් ගා තීක්ෂණ ඈ. පැක් ගියා. මූ ඉතන පොතක් කියනවා. මේ ගන්න. ඒක උස්සලා මුදට රන් දෙන්න. මූ පොතක් කියනවා. මේක උස්සල් ගාව කවුද? මම. මූරු කැලි වැටුන්නේ නැහනේ. හොඳට තද කරගන්නවා. ඔව් එලා. මොනවා මේකද එනේ. මේකට තමයි මේ කැම් එකේ ඉතින් ෆෝන් කරගන්න. අපි දැන් සිංහ කටින් මගේ ෆෝන් එක කරන් ඔයාගාවනේ. රයිට් දැන් ඇවිල්ලා 5:55 වෙලාව. අපි දැන් කැලේ මැද්දින් කෑම් කර අපි දැන් කැලේ මැද්ද පාස් කරගෙන යන ගමන් ඉන්නේ කට්ටියක් හම්බුණා. ඉස්සරහත් කට්ටියක් ඉන්නවා වගේ බලමු. අද ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා මේ කැම්පින් වලට. බලමු ඉඩක් හොයාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. තියෙන වාතාවරණෙත් එක්ක අපි එකපාරක් ඇවිල්ලා කැම්ප් කරා. බලමු ඒ තැනක් තියෙද කියලා. තියෙද බං ප්ලේස් එක? ඔව්. අපි ගිය පාර ගිහුවා නම් අතන ගොනමලිත් පාස් කරලා ගියා. ඔන්න අපි ආවා අපේ කැම්පින් කර දෙනාට. මෙන්න මෙතන තමයි අපි අද රාත්‍රිය ගත කරන්නේ. අපි කට්ටියක් වෙනවා. සිල් දෙකයි කට්ටිය වෙනවා. මෙතන හොඳයි ප්ලේස් එක. මේ අපිට view point එකකුත් තියෙනවා. උදේට බලා ගන්න පුළුවන් ඉතපාරන් ටයිම් එකේ. අද රාත්‍රි මෙතන තමයි අපි ඉන්නේ කට්ටියමද. එහෙනම් දැන් අපි හත් දෙක ගහන්න යන්නේ. කට්ටිය තාම ටෙන්ට් එකක් ගහගත්ත එක ටෙන්ට් එක. දරත් අපි හොයාගෙන ආවා. මෙතන ගිනි මෙලේ ගහගන්න. දැනට එක ටෙන්ට් එකක් කොහොම හරි ගහගත්තා. ගලවන්න. ඔව් විනාඩි 20යි ඕනේ වැඩේ. හත්නම් මදි ඈ? හත්නම් මදි ඕකේ ඕන එකක් කපන්න. මම එළවලුත් කපන ඔක්කොම කපන. නෑ ඔක කපන්න එක තමයි අමාරු. අත කැපෙන්නේ නැතුව ඕන එකක් කපන්න. මොකද? ගෙලුණා. චිකන් එකද? අනින්නේ ෆුල් ටර්න් එක නෑ. ෆුල් ටර්න් නෑ මේ ලොක් වෙන්නේ නෑ ඒක. බැලන්ස් තමයි තියන්නේ අපල්.
අපි දැන් වතුරත් එක්ක බරක් එනවනේ. ටෙන්ට් එකයි ඔක්කොම ෆික්ස් කරගත්තා. ඉනිමැලෙත් ගහගත්තා. අපි දැන් හදන්නේ කෑම. අද රැට නූඩල්ස් කන්න හදන්නේ. ගෑස් කෝකරකුත් ගෙනාවා. පැණි බෝතලේ ගෙන්න. පැණි බෝතලේ. වතුර ගන්න. චිකන මේ කොටින් කියන්නේ. කවුරු හරි කපන්න දැන් ඒකව. කෑලි කෑලි. දැන් වතුර දියන්නේ. වතුර ලාමුත ගියේ. ඒක මොකද බං? නෑ වතුරින් නෙමෙයි. වතුරින් ගෑස්. මේ අරලා තියෙන්නේ. ගෑස් එක ඇරියද? නෑ දාන්න ඇරියද. හරිද? ගෑස් එක ගනින්. මේව කරන්න මොකද? මේ ඉතින් ලයිටර් එකක් ලයිටර් එක තියෙන මෙතන මැද මැද. අගන්න සපෝට් එක. මේක දාමු මොකද? මේ මොනවද මේ දෙන්නේ මේක? කට්ටිය කෑම හදන්න යන්නේ. ඉනි කන් තියන්න එපා. රත් වෙනවා. අඩි. මේක මාර ඇඩ්වෙන්චර් එකක්. නියම ඇත්තටම කිව්වොත් ටිකක් ඉතින් පොඩි බයකුත් තියෙන සත්තු ඇති කියලා. අපේ ඔලු විදිය ඔලු වෙදිනේ නියමට ආව එක. මල්ලි මුඩ්ඩ ෆයර් එක වැඩි කරා. බලන්න කොයි පැත්තටද කියලා. ලයිට් එනවා ගැටියෝනේ. කලින් කාලා කියලා ඉන්නේ සපෝට් එක දෙන්න. මොනවද? උපරිම හවුස් එක වුණා හරි. ඇඟට හවුස් එක ගන්න එපා. පොඩ්ඩක් දානවා. ගියේ තමයි ඉන්නේ. ගහලා ඔබ ගත්තද? නූඩල්ස් පැකට් එක කඩලා ලස් වෙන්න ඕනේ. ඔක්කොම ස්ටෝර් රූම් එකේ ඉන්න. ළඟින් කකුල එපා මගේ. ඔන්න ඔක්කොම දාමුනේ. නැත්තම් ආයේ ඉවතේ ලැබ් බාගු ගලවස්. කොච්චරලා සාමාන්‍ය මේකේ ෆයර් එකේ තියෙන්නේ. චිකන් එකක් රෝස් වෙනවා. මට අවුලක් නැහැ. පුලේසි ටික කරා. අමුතු දේ චිකන් ෆ්ලෑෂ් එක පොඩ්ඩක් ළඟ. ඊයසේ නූඩල්ස් එකක් හදනවා මෙතන. මොකද ඒක? මල්ලි ඔයිල් පැකට් එකක් දාන්න මරන අන්තිමට දාන්න. මේ විසි ගන්න එපා පාල්. හරියට. ඕ. මම shopping bag එකක් ගෙන්නද? ගෙන්න. පැටිලා. රස්නේ? ළඟටම එන්න දාපන්. මේ අපි පැකට් ගෙනාවට මේවා දාලා යන්නේ අපි. උතුරනවත් වලට දාන්න. අඩ වැඩ දාන්න කිව්වේ. කිරි උතුරනවා වගේ. කිරි ටිකක් ගෙනලා උතුරමුද? ඈ? කිරි ටිකක් ගෙනලා උතුරමු. කිරි උතුරනවා වගේ. බල මේ ගිනාවනේ කිරි ගිනාවනේ ආ අපි. ඒක මේ කඩන්න. හා මේවා කඩන්න වෙන මේක කෙනෙක් ඉන්නවා. ඉන්නේ නැහැ. වැඩි පුළුවන්ද වාට කෝස් එක? කැඩුවා. අපි ඔක ගිනි මැලේ දාලා බේක් කරේ නේ. ඉන්නේ ආව ඒක තමයි. අපි සෑහෙන මාසික මැලේ දාලා මේවා කරලා දාලා වතුරට චපොක් ගන්නවා එහෙම දාලා තමයි අපි මේවා කරේ. අමාරුයි මේ කෑම ගන්න. මම ගිහිල්ලා මේ මාත් දාලා ගිනි මැලෙන් ගත්තා. දැඩි සුලගක් දැන් අපි දෙනවා මේ අවට නිකන් ගන්නත් පුළුවන්. ඈ නිකන් ගන්න පුළුවන්ද? අඩි අර ගෑරපු වගේ ගෙනාවේ නෑන්නේ. අම්මට සීරි දැන් ෆෝටෝ දෙකක් කපගමු. දැන් ටූත් එකක් ගෙනල්ලා නැද්ද? ෆෝටෝ දෙකක් කපගමු. චූටි කෝල් කපා. අපි එහෙම තමයි කරේ ඉතින්. එහෙම තමයි. ඔය ගහක ෆෝටෝ දෙකක් කපාගත්ත සුද්ධ කරා. සුද්ධ කරා ගිනි බෙල් මේකද පොඩ්ඩක් දාලා රත් කරගත්තා. නේද?
ඒක රහයිද? තව ටිකක් දෙන්න. වතුර රත් වෙන ගමන් තියෙන්නේ. මුරුක්කු කනවා. මේ දෙහි කාගාව තියෙන්නේ. මේ බෑග් දෙක ඇත්තේ. මිනිස් ඒකත් දාලා ලුණු කුඩු ටිකක් දාලා මික්ස් කරලා ගත්තා නම් කියලා මුරුක්කු. මුරුක්කු දානවා. ඒක ඒවා මුරුක්කුනේ. මයිල් බොයිල් වෙද්දි දාලා ඉවරනට පස්සේ පොඩ්ඩ අඩු කරන්න. අනිත් පැත්තෙන් මදකින් ඉන්නේ නිකන් 12 විතර තියාගත්තා. 12 විතර තියාගත්තා. මේ දැන් මේ ටික මේව කළා දාන්නේ මොකේද? තව භාජන මේක තියෙද පීරිසි. ඈ මුකුත් නෑ. ඇයි අර තිබ්බේ තව එකක් තියෙනවා. ඒකට තමයි. ඒකට තියලා දැන් මේකේ තියලා ප්ලේට් එකක් දෙන්නේ එක ප්ලේට් එකේ කමු. අර අරකට එක හතරයි. ප්ලේට් ගාන හතක් දාලා කියලා නේ. කැම්පින් එකේ දෙවෙනි දවස ප්ලේස් එක තියෙනවා ඒක. කොකු අර එක බෑග් එකකට දාන්න ඕනේ. අර බෑග් කිලෝමීටර් නෑ මීටර් 100ක් විතර ගිහින්. මට රේන්ජර් ලිස්ට් නෑ. ඊළඟ ඉතින් සේෆ්ටි එක ඉන්න ඕනේ.